හරි එහෙනම් අද ඇවිල්ලා තියෙන්නේ එතකොට තවත් අපේ කෙටි ප්‍රශ්න සාකච්ඡාවකට 2020 කෙටි ප්‍රශ්න ටික පළවෙනි කොටසේ ඒ කොටස විදිහට තමයි තියෙන්නේ 2020. දැන් අපි කීපයක් කරගෙන යනවා. හරිද? දැන් හොඳයි. දැන් මට්ටමට ඇවිල්ලා තියෙනවා. 50 ගන්න පිරිසක් ඉන්නවා. 40ට වඩා දැන් ඉතින් තියෙනවා. තේරෙනවද? හරි. මේකෙන් පුළුවන්. හරි තමන් හිටපු මට්ටම උඩට ගන්න පුළුවන්. හරි 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 අපි කතා නැතුව නම් දැන් ලකුණු කීයක් එයිද කියන ඒ කුතුහලයත් එක්ක ඉන්නේ. හරි එහෙනම් පටන් ගමු. මම දාන ලකුණු ටිකටම අනිවාර්යෙන් දාගන්න. ඒලා එතන නැත්තම් හරි ප්‍රශ්න කරලා මගෙන් ලකුණ දාගන්න. තේරුණාද? හරි. ඕකේ. එහෙනම් යමු. මම කියලා තියෙන හැමදාම වගේ කරලා නැත්තම් බලන්න රන් එපා. හරිද? බලන්න එපා. ඒතර කරලා නැහැ කියලා කියන්නේ ආයෙත් වැඩක් නැහැ. තේරුණාද? හරි. මේක දැන් ලියාගෙන හැම වැඩක් නැහැ. හරි. හරි. දැන් පටන් ගන්න ඉක්මන් කරන්න. ඊට පස්සේ දිගටම යන්න. හරි. දැන් පටන් ගන්න. විනාඩි තප්පර කිහිපයක් දෙනවා. හරි. පටන් ගන්න. පටන් ගත්තේ නැති කට්ටිය. හරි. දැන් පටන් ගන්නක තියෙන කට්ටිය පළවෙනි ප්‍රශ්නේ නිකන් කියව ගන්න. ඒතකොට දැන් කරන කට්ටිය මේ ඉක්මන් කරන යන්න. දැන් බැරි එකක් තිබ්බොත් ඒක බලන්න ඕනේ. හරි. හරි. මම යනවා. මොකද ලොකු වෙලාවක් දෙන්න බෑ. මොකද අනිත් කට්ටිය අවාසි. පළවෙනි ගාන. හරිද? පළවෙනි ගාන. පළවෙනි කියනවා නිවසක මාසික දුරකථන භාවිතය සඳහා ගාස්තු රුපියල් 1500කි එකතු කළ අගය මත වැට් වශයෙන් ඊට තවත් රුපියල් 180 එකතු කරනු ලැබේ. ඒ අනුව එකතු කළ අගය මත අය කරන බදු ප්‍රශ්න. ඒ කියන්නේ 1500යිලු බිල. හැබැයි මොකද වෙලා තියෙන්නේ? තව 180ක් එකට වැට් වශයෙන් ඉල්ලන. ඒ කියන්නේ 1500ට අහන්නේ ප්‍රතිශතයක් විදියට. 1500ට කීයද ඉල්ලන්නේ? 180යි. අහන්න ප්‍රතිශතයක්. ඒ ප්‍රතිශත කියන්නේ මොකද? 100ට. 1500ට 180යි නම් 100ට කීයද? ඒක තමයි කතා. එහෙනම් තර්ක කියන්නේ 1500ට 180යි නම් 100ට කීයද? ඕක තමයි තර්කය. තේරුණාද කතාව? ඕක තමයි තර්කය. හරි. එහෙනම් මොකද කරන්නේ? මේ බිංදු දෙකට බිංදු දෙක අයින් කරනවා. ඊට පස්සේ 15න් බෙදන්න පුළුවන් නේ. 15න් බෙදන්න පුළුවන්. 15න් බෙදන්න පුළුවන්. ඒතකොට කියන 15ට 1යි 180ටම තියෙනවා. 15 දෙක 30යිනේ. ඒවා 6ක් තියෙනවා. කියන්නේ 12ක් තියෙනවා. තේරුණාද? 100ට 12යි. තේරුණාද? හරි. මේ තර්කේ තියෙනවා තියෙන ලකුණු 1යි. උත්තරේ ඉල තියෙන ලකුණු 1යි. තර්කේ ඉල තියෙන්න ඕනේ අනිවාර්යෙන්ම. හරිද? තර්කේ ඉල තියෙන්න ඕනේ අනිවාර්යෙන්ම. හරිද? හරි. ඊට පස්සේ රූපේ දී ඇති තොරතුරු අනුව xc අගය සොයන්න. xc අගය සොයන්න. මෙන්න මේ වගේ එකක් නෙදී. x කියන්නේ මෙතන. හරි. මෙතන c 110යි. හරි. මොකද්ද දීලා තියෙන කරුණ? කරුණ බලන්න හොඳට. ත්‍රිකෝණයක් දීලා තිනවා. ත්‍රිකෝණයේ මෙන්න මේ පාද දෙක ත්‍රිකෝණයේ මේ පාද දෙක සමානයි. එහෙනම් පාද දෙකට සම්මුඛව පිහිටි කෝණ දෙකක් සමානයි. අනිවාර්යයෙන්ම x කියලා දාගන්න පුළුවන්. තේරුණාද? x කියලා දාගන්න පුළුවන්. එහෙනම් දැන් මොකද කරන්නේ? දැන් මෙතන පේනවාට සරල රේඛාවේ කෝණ. ඒ කියන්නේ x ධන 110 සමානයි අංශක 180යි. එහෙනම් ලියන්න ඕනි සරල රේඛාවේ කෝණ. සරල රේඛාවේ කෝණ. තේරුණා? සරල රේඛාවේ කෝණ. හරිද? එහෙනම් x සමානයි 180 ඍණ 110. තේරුණාද කතාව? හරි. 180 ඍණ 110. ඒ කියන්නේ කීයද? 70ක්. තේරුණාද? මේ කර්ණ ලියලා තියෙන ලකුණු 1යි අන්තිම උත්තරේ ලකුණු 1යි. තේරුණාද කතාව? කෙනෙක් අහන්න පුළුවන් මේ දෙක මෙහෙම x කියලා ගන්න එකට ලකුණක් දෙනවා. ඔව්. එතන ලකුණක් දෙනවා. හරිද? ඒ ලකුණ මම ඉතින් මේ සරල රේඛාව කියලා ගත්තේ ඒ හින්දානේ. මොකද ඒකේ හින්දා තමයි සරල රේඛාව ගන්න කියන එක ඔළුවට ආවේ. එහෙනම් හරියට ලකුණ ඉස්සෙල්ලාම හම්බෙලා ඉන්නවා. එනවා කතාව. හරි. x නිහන්නේ හරි.
තුන්වෙනි එක විසඳන්න. දැන් ඉතින් යනවා ඉක්මනින්. x වෙන 1ට 3යි x සමානයි 3ට 2. හරි. විජ සමීකරණයක් තියෙනවා. හරි භාග සහිත සමීකරණයක්. එහෙනම් මොකද කරන්නේ? හරිද? එහෙනම් මේ පැත්තේ දැන් පොදු හරයක් නැහැ. මොකද මේ පැත්ත සුළු කරගෙන ඉන්න ඕනේ. මෙතන මොනව කරන්නද? එහෙනම් පොදු හරයක් නැහැ. එහෙනම් ගන්න වෙනවා මොකද්ද? කුඩා පොදු ಗುಣාකාරය මගින් වන්න වෙනවා. එහෙනම් 3ෙන් බෙදුවා x x වලින් බෙදුවා. එතකොට 1යි 1. එහෙනම් 3යි x. පොදු හරය 3x කියලා x ගෙන් බෙදනවා. x x කැපෙන 3 ඉතන 3 වරක් 1 3යි. 3x ෙන් බෙදන 1යි 2යි. එහෙනම් 2යි 3යි. හරි මෙතන සුළු කරාම 2යි 3 එකක් 2යි 3x සමානයි 2ෙන් 3. හරි. මෙතන දැන් මොකද කරන්නේ? කපන කෙනෙක්ට කපන්න පුළුවන්. මේ 2ට 2 කපන්න පුළුවන්. එතකොට 1යි 3ට 3ක් කපන්න පුළුවන්. එතකොට x සමාන 1යි කියලා එන්න. නැත්තම් කරන්න පුළුවන් හරස් ගුණිත කරන්න පුළුවන්. මෙතන හරස් ගුණිත 3 වරක් 2 6යි x සමානයි 3 වරක් 2 6යි. මේ 3 මේ 2 මේකෙන් වැඩි කර මේක මේකෙන් වැඩි කරනකොට 6යි. එහෙනම් x සමානයි 6 6ෙන් බෙදුවම 1යි. තේරුණාද? හරි. මෙතන මේ පොදු හරය ආරම්භ තියන ලකුණු 1යි. අන්තිම උත්තරයට ලකුණු 1යි. තේරුණාද කතාව? ඔන්නම තමයි. හරි නේද? හරි. ඕකේ. හතරවෙනි එක. හරි මිනිස් දින ගන්න. හරි මිනිස් දින ගන්න තියෙන්නේ. බලමු. මිනිසුන් 4 දෙනෙකුට වැඩක් නිම කිරීමට දින 6ක් ගත වේ යයි ඇස්තමේන්තු කර ඇත. මිනිස්සු 4 දෙනෙකු වැඩක් නිම කිරීමට ඒ වැඩේ නිමාණය කළා. 4 දෙනෙකුට දින 6ක් ගත වේ ඇස්තමේන්තු කර ඇත. ඔවුන් දින 3ක් වැඩ කිරීමෙන් පසු තවත් මිනිසුන් 2 දෙනෙකු මේ කණ්ඩායමට එකතු වූයේ නා වැඩේ තව දින කීයකින් නිම කළ හැකිද? හරි එහෙනම් දැන් සම්පූර්ණ වැඩේ හොයමු. හරි වැඩේ කැප්චර් කරගන්න. එහෙනම් වැඩේ සමානයි මිනිස් වැඩි කිරීම දින. මිනිස් වැඩි කිරීම දින. එහෙනම් මිනිස් කීයද? වැඩේ ඒ කියන්නේ අර ඇස්තමේන්තු කරන එක මිනිස්සු 4යි දින 6යි. ඒ කියන්නේ 4 4 24. වැඩ මිනිස් දින 6ක වැඩක්. මිනිස් දින 24ක වැඩක්. හරිද? ඔවුන් දින 3ක් වැඩ කර. අර මිනිස්සු 4 දෙනා දැන් කියනවා දින 3ක් වැඩ කරලා. මිනිස්සු 3 දෙනා දවස් 7. මිනිස්සු 4 දෙනා දවස් 3ක් වැඩ කරා නම් දැන් තුන්වෙනි දිනේ වෙනකොට කොච්චර ඉවරද කියලා එහෙම. එහෙනම් එතකොට දැන් ඉවර. දැන් අවසන් ටික බලමු. ඒ කියන්නේ දැන් අවසන් ටික කොහොමද හොයන්නේ? මිනිස්සු 4 දෙනා දවස් දැන් කීයක් වැඩ කළා? 4 වරක් 3. එහෙනම් 4 3 12යි. අර 24න් දැන් දවස් 3 වෙද්දි 12ක් ඉවරයි. හරිද? හරි. ඊට පස්සේ මේකට එකතු වෙනවලු කොච්චරද? දෙදෙනෙක් එකතු වෙනවා. ඒ කියන්නේ මිනිස්සු ගන්න වැඩි වෙනවා 6ක් වෙනවලු. එහෙනම් තව දින කීයකින් ඉවර කරන්න පුළුවන්? දැන් ඉතුරු වෙලා තියෙන්නේ තවත් 12ක්. හරිද? ඉතුරු වෙලා තියෙන අය අවසන් ටික 12 එනවා ඉතුරු 12යි. හරිද? ඉතිරි වැඩය මෙච්චර ලියන්න ඕනෙත් නෑ. ඉතිරි වැඩය සමානයි. එහෙනම් ඉතිරි වැඩේ කරන්න කවුද එන්නේ? මිනිස්සු 6ක් වෙනවා. දින තමා හොයන්න ඕනේ. ඉතිරි වැඩේ කීයද? 12යි. හරිද? 24ක් තිබ්බා 12ක් ඉවරයි. තවත් 12ක් තියෙනවා. අය වැඩි කිරීම දින 2. දින 2කින් පුළුවන්. එහෙනම් දින 12 බෙදීම 6 කියන්නේ 2. දින 2කින් පුළුවන්. අහන්නේ මොකද්ද? තව දින කීයකින් නිම කළ හැකිද? එහෙනම් තව දින 2කින්. තේරුණාද? හරි. මේකේ මේ 24 හොයලා ඔන්න කතා ගන්නවට ලකුණු 1යි. අන්තිමට මෙතන ලකුණු 1යි උත්තරේ. හරි. තව දින 2කින් පුළුවන්. කරන්න ඉති තව දින 3කින්. හරි. හැබැයි ඊට කලින් ඉවරයි. පහ රූපේ ABC ඍජුකෝණී ත්‍රිකෝණයකි දී ඇති තොරතුරු අනුව x අගය සොයන්න. රූපේ ABC ඍජුකෝණී ත්‍රිකෝණයකි දී ඇති තොරතුරු අනුව x අගය සොයන්න. x අගය සොයන්න කියලා තියෙනවා. හරි. ඕකේ. හොඳ ගන්න. හරි. දැන් ඔතන ත්‍රිකෝණය කිව්වම එහෙනම් ඔතන දැන් ඔය පේන්න ඕනේ ඍජුකෝණ ත්‍රිකෝණයන්නේ. හරි x අගය හරි AC හරි හොයන්න තියෙනවා කරන්න තියෙන මොකද? පයිතගරස්නේ. හරි. එහෙනම් පයිතගරස් දාමු ඔය ත්‍රිකෝණ. එහෙනම් පයිතගරස් දැම්මු AB මෙතන ලියන්න පයිතගරස්ගේ පයිතගරස් ප්‍රමේයයෙන්
ලියන්න ඕනද නැහැ ලිව්වත් එකයි නැතත් එකයි නමුත් ලියන්න මේ හරිද එහෙනම් AB වර්ගය ධන BC වර්ගය සමානයි AC වර්ගය තේරුණාද හරි එහෙනම් AB වර්ගය කියන්නේ කීයද 8 වර්ගය ධන 6 වර්ගය සමානයි AC වර්ගය හරිද හරි එහෙනම් හොයමුකෝ බලන්න AC හොයමුකෝ බලන්න කීයද 8 වර්ගය කීයද 64යි 34යි 36යි 100යි නේද හරි 100 එහෙනම් AC කියන එක ලයිනවා 100 වර්ගමූලය ඒ කියන්නේ 10යි එහෙනම් AC කියන එක නා වෙන්න ඕනේ කීයද 10ක් AC කියන එහෙනම් AC ලියන්න පුළුවන් අපිට x ධන 7යි සමානයි 10යි එහෙනම් x සමානයි කීයද x සමානයි 10 ඍණ 7 සමානයි 3යි සෙන්ටිමීටර් කතාව තේරුණා මේ පයිතගරස් දාලා තියෙනවට ලකුණු 1යි අන්තිම උත්තරයට ලකුණු 1යි කතාව තේරුණාද හරි AC කියන එක ලියන්න පුළුවන් මේ රූපේ දිහා බලන්න AC කියන එක ලියන්න AC ගේ වර්ගය නෙවෙයි ලියන්න පුළුවන් හරි දැන් AC කාටරි කියන්න පුළුවන් මෙහෙම ලියන්න පුළුවන් නේ කොහමද AC කියන එක නා x ධන 7 වර්ගය ඔව් එහෙමත් පුළුවන් එහෙම හදන්නත් පුළුවන් ඈ තේරුණාද එහෙම හදන්නත් පුළුවන් ඒ කියන්නේ කොහමද 8 වර්ගය ධන 6 වර්ගය සමානයි x ධන 7 වර්ගය මේක පොඩ්ඩක් ඉතින් දිග වැඩි හරි මොකද මෙයා ඊට පස්සේ දිග අරගෙන හැබැයි ලේසි අමාරු කියලාත් නැහැ හරි 100යි 8 වර්ගය 100යි එතකොට මෙතන x ධන 7 වර්ගය හරි ඔහොම අරගෙන හදන්න පුළුවන් දැන් වර්ගමූලය ගන්නත් පුළුවන් එහෙමත් ලේසි එහෙම එක රූලෙන් හදන්න පුළුවන් ඒක දිග නෑ ඒක අඩුයි එහෙනම් දැන් මේකේ වර්ගමූලය ගත්තා එතකොට 100 කියන්නේ 10යි 10 x ධන 7යි එහෙනම් x එහාට ගියාම මේ 7 එහාට ගියාම 3යි සෙන්ටිමීටර් x ඒ විදිහට හදන්න පුළුවන් එතකොට හදුවම ලේසිනේ ඒක එතකොට මෙන්න මේ පයිතගරස් දාන ලකුණු එකයි මෙහෙම හදලා තියනවා නම් මෙහෙම හදන්න පුළුවන් තේරුණාද කතාව ඔය හදන විදිහ එක එක ක්‍රම වලට කියලා දුන්නා තේරුණාද හරි බලාගන්න ලියාගන්න ඒවා අනිවාර්යෙන් ලියාගන්න ඒ කියන්නේ තව ක්‍රමයක් තියෙනවනේ එයාත් ලියාගන්න මොකද තව ඊට පස්සේ ගානකදී අපිට ලේසි වෙන්න පුළුවන් අර එළියට එන එකනා කියනවනේ මොකද වෙලාමදි කියලා ඒක සමහරට මේක වෙන්න පුළුවන් හරි මොන වෙන්න බලාගන්න 6 කුඩා පොදු ගුණාකාරය සොයන්න කුඩා පොදු ගුණාකාරය සොයන්න තියෙනවා 3x එන මොකද ගන්න අර අපේ බෙදීම ක්‍රමය මේක මම බෙදීම ක්‍රමයෙන් තමයි හදන්නේ ඒක මොකද ඒක ලේසි අනිත් එකට වඩා 4y වර්ගය එහෙනම් මොකද කරන්නේ බෙදනවා මොකද ප්‍රථම සංඛ්‍යාවලින් බෙදනවා හරි දෙකෙන් බෙදන්න තියෙන ඉස්සල්ලාම දෙකෙන් පටන් ගන්න මොකද දෙකෙන් බෙදලා එකක් ඉන්නවා දෙකෙන් බෙදලා ට ඉන්නවා මෙතන xy මෙතන 2y වර්ග වෙනවා එහෙනම් තවදුරටත් දෙකෙන් බෙදන්න පුළුවන් 3x xy y වර්ගය ඊට පස්සේ 3ෙන් බෙදනවා x xy y වර්ගය ඊට පස්සේ ඉලක්කම් වලින් ඉවරයි x වලින් පටන් ගමු 1y y වර්ගය ඊට පස්සේ y ගෙන් බෙදන්න ඕනි 1 y 1 1 y තව y එකක් තියෙනවා 1 1 අනගත එහෙනම් මේ ටික ගුණ කරන්න තියෙන්නේ ගු සමානයි 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම x වැඩි කිරීම y වැඩි කිරීම y ඒ කියන්නේ දෙවලක් 2 4 4 3 12යි 12යි x y වර්ග මේක මෙහෙම හදලා තියෙන ලකුණු එකයි මෙතන උත්තරේ අන්තිම උත්තරේ ලකුණු එකයි හරිද කතාව තේරුණාද හරි ඊළඟට ඒකාකාර වේගයෙන් ගමන් කරන වස්තුවක චලිතයට අදාළ තොරතුරු පහත දැක්වේ. දුර කාලය 0.4 4 වෙද්දි 2යි, තප්පර 4 වෙද්දි 8යි, 6 වෙද්දි 12යි, 8 වෙද්දි 16යි. වස්තුවේ වේගය තප්පරයට මීටර වලින් සොයන්න. තප්පරයට මීටර වලින්. වස්තුවේ වේගය කියන එකේ සමීකරණ ලියන්න එනවා. හරි? මම කියන්නේ කියන වේගය කියන එකේ සමීකරණ ලියන්න. මොකද වේගය සමානයි දුර බෙදීම ලියන්න ඕනද නැහැ නේ. ඒ කියන්නේ අමාරු නම් ලියන්න. දැන් මේක තේරෙන්නේ නැත්තම් ලියන්න. හරි. එහෙනම් දැන් වේගයෙන් හොයන්න කියන නම් දුරේ කාලය හොයාගන්න තියෙනවා. එහෙනම් ඔය තියෙන්නේ වගුවේ. ඔයාලට කැමති එකක් ගන්නවා. දුර මෙච්චරයි වෙද්දි කාලය මෙච්චරයි කියලා දීලා තියෙනවා.
තේරුණාද? ආයෙ වාට ඔය කැමති එකක් ගන්න පුළුවන්. හරිද? ඔයගේ ඇත්තටම ඔය තියෙන්නේ ඔය කට්ටියට ඛණ්ඩාංග ටිකක් ඔය දීලා තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රස්තාරයක් හඳිනවා ඛණ්ඩාංග ටික ඔය දීලා තියෙන්නේ. තේරුණාද කතාව? ආයෙ නයි ඛණ්ඩාංග ටික තමයි ඔය තියෙන්නේ. හරිද? හරි. එහෙනම් මම ගන්නවා ඔය කැමති එකක් ගන්න පුළුවන්. මම ගන්නවා ඔය පළවෙනි එකම. හරිද? දෙවෙනි එක 4 මීටර බෙදීම එහෙනම් කොච්චර වෙලා ගිහලාද? තප්පර 2ක්. එහෙනම් 4 දෙකෙන් බෙද්දාම 2යි ms ඍණ 1. අනිවාර්යයෙන් මේකකත් එක්ක තියෙන්න ඕන ලකුණු 1යි. සූත්‍රය ලියන්න ඕන නෑ. සූත්‍රය ලියන්න ඕනේ නෑ. හරිද? සූත්‍රය ලියලා තියෙන්න ඕනේ නෑ. උත්තර ලියලා තියෙනවා ලකුණු 1ක්. හැබැයි ලියන්න අනිවාර්යෙන් ලියන්න. අර දන්න හැම දෙයක්ම ලියන්න. මොකද ඔය අවුරුදු ගානක් ඉගෙන ගත්ත දේ මේ විභාගෙ ලියන්න යන්නේ. එහෙනම් හැම දෙයක්ම ලියලා ඉවර කරලා එන්න. ලකුණක්වත් අඩු නොවෙන්න. එම වේගයෙන් වස්තුවට මීටර් 22ක් යෑමට ගත වන කාලය. දැන් වේගය දන්නවා. වේගය තප්පරයකට මීටර 2යි. එහෙනම් ආයේ වේගය සමාන දුර බෙදීම කාලය. එහෙනම් වේගය 2යි ms ඍණ 1. දුර කීයද? දුර මීටර 22යි. අහන්නේ කොච්චර කාලයක්ද? කාලය කියන්නේ ටයිම් කියන අදහසින් t අකුර දාන්න. එහෙනම් මෙතන හරස් ගුණිතය. මොකද මෙතන එකනේ තියෙන්නේ. හරස් ගුණිතය කරා t සමානයි මෙහෙට ගියා 2 පල්ලට ආවා. 22 බෙදීම 2යි. ඒ කියන්නේ 11යි තප්පර. මේක උත්තර තියෙනවා ලකුණු. තප්පර 11 අනිවාර්යයෙන් එකක හරියට තියෙන්න ඕනි. එකක හරියට තියෙන්න ඕනි. තප්පර 11යි කියලා හරි ලියලා තියෙන්න ඕනි. මේකේ තප්පරයට මීටර් 2 කියලා සිංහලෙන් හරි ලියලා තියෙනවා. තේරුණාද කතාව? කොහොමද තියෙන්නේ? ඒකක නැත්නම් ලකුණු නැහැ. ඊට පස්සේ 8 එමු. 8 කියනවා දී ඇති වෙන් රූපයේ A අනුපූරක ඡේදන B නිරූපණය කරන ප්‍රදේශ අඳුර කරන්න. හරිද? මම ඔයා කරන්න ක්‍රමයක් කියලා දීලා තියෙනවා. මොකක්ද ක්‍රමය? ඉස්සලාම ඔය රූපෙට එන්න එපා. අමාරු නම්. හරිද? ලේසි නම් කරන්න. අමාරු නම් මේවා එන්න එපා මෙතන. මෙතන එන්න එපා. මොකද කරන්නේ? පැත්ත එකක් අඳ ගන්න. හරිද? පැත්ත එකක් අඳගත්තා. එයත් ෂේප් එකේ ඔන්නෝම AB කියලා ලකුණු කරගන්න. මෙයා A මෙයා B කියලා. පැත්තක ලකුණු කරගන්න. හරි? AB. ඊට පස්සේ Aට අයිති නැහැ. ඒ කියන්නේ Aට අයිති නැහැ කියලා කියන්නේ මොකද්ද? A රවුමෙන් පිට. Aට අයිති නැහැ කියලා කියන්නේ A රවුමෙන් පිට. ඒවා එක පැත්තකට ලකුණු කරන්න. Aට අයිති නැහැ. Aට අයිති නැහැ. ඔන්න Aට අයිති නැති ටික පාට කරා. Aට අයිති නැහැ. පොඩ්ඩක්වත් ඒකේ ගෑවිලා නැහැ. තේරෙනවද? Aට අයිති නැහැ. ඊට පස්සේ කියන්නේ Bට අයිති. Bට අයිති වෙනවලු. එහෙනම් Bට අයිති වෙන්නේ කවුද? මෙන්න මේ ටික. Bට අයිති ටික. Bට අයිති. ඒ ටික වෙන පැත්තකට. අන්න ඒ ටිකේ මොකද්ද? ඡේදන ටික. ඒ කියන්නේ දෙපැත්තටම ඉරි ගිහිල්ලා තියෙන ටික මේ තියෙන්නේ. තේරුණාද? මේ තියෙන්නේ. එහෙනම් කොයි ටිකද කියලා තියෙන්නේ? මොන්න මේ මම පෙන්නන ටික නේද? ඔන්න ඔය ටික නේද? ඒට අයිති නැති ටිකේ Bට අයිති නැති ටිකේ ඡේදන කොට. ඒ කියන්නේ දෙකම ඒ කියන්නේ ඉරි කෑලි දැන් මේ පැත්තටත් මෙයා කරලා තියෙනවා අනිත් පැත්තට මෙයා කරලා තියෙන ටික තමයි එන්නේ. ඒ කියන්නේ මේකට අනුව නම් ඔන්න ඔය ටික. ඔන්න පාට කරලා තියෙනවා. තේරෙනවද? මෙන්න මේක වෙන තමයි දැන් අමාරු නම් ගන්න. හරිද? හරි. මේක කරලා තියෙනවා ලකුණු දෙක. මේක ඉතින් පොඩ්ඩක් හරි වැරදිලා තියෙනවා ලකුණු නෑ. හරිද? ලකුණු දෙක. මේ විදිහට හදන්න බලන්න. තේරුණාද කතාව? නවේ බලන්න. රූපේ දැක්කන තොරතුරු වෘත්තයේ කේන්ද්‍රය OA හරි දී ඇති තොරතුරු අනුව x යගේ සොයන්න. හරි. මම මේ රූපය අඳ ගන්න. කේන්ද්‍රය ඕලු. එයා හරහා යනවා රේඛාවක්. මට පේනවා. හරිද? හරි. ඊට පස්සේ මෙහෙම එක්කුත් යනවා. මෙහෙම නේද? කේන්ද්‍රය ඕ ඔහොම තියෙනවා. ඊට පස්සේ මෙයාට මෙයා යා කරලා තියෙනවා. පස්සේ මෙයාට මෙයා යා කරලා තියෙනවා. මෙතන x මෙතන x මේක තමයි x කියන්නේ. එයා තමයි හොයන්න ඇත්තේ. මෙයා 30යිලු. මෙයා 30යිලු. අරමුණක් දිලා නෑනේ. හරි. දැන් x හොයන්න ඕනේ. හරි. x හොයන්න ඕනේ. මෙතන හොයන්න තියෙනවා. හරි.
ඊට කලින් මේක දැක්ක ගාම අපිට ලකුණු කරගන්න තියෙනවා ලකුණු කරගමු. මේ ඕ හරහා යන එක නම් මෙයා ලකුණු කරන්නේ නැහැ. මේ ඕ හරහා යන එක නා මොකද්ද මේ විස්කම්බේ නේද? විස්කම්බය තියෙන. ඒ කියන්නේ අර්ධ වෘත්තයක් නේද? අර්ධ වෘත්තයේ කෝණ මෙන්න තියෙනවා අර්ධ වෘත්තයේ කෝණය. එහෙනම් මෙයා කීයද? හරිද? මෙයා කීයද? මෙයා කීයද? මෙයා 90යි. අන්න කතාව. මෙයා 90යි. ඇයි අර්ධ වෘත්තයේ කෝණ 90යි. ඊට පස්සේ මෙයා මෙයාගේ ලකුණු කරන්නේ. හරිද? ඊට පස්සේ මෙන්න මේ ත්‍රිකෝණය සලකන්න. එයා මේ ත්‍රිකෝණය 90 දන්නවා 30 දන්නවා එහෙනම් මෙතන කීයද 90යි 30 60 90යි 30 120 එහෙනම් තව 60ක් මදි මෙයා 60යි හරිද එයා 60යි හරිද හරි දැන් ඕනි x කොහොමද x හොයන්නේ හරි බලන්න දැන් මෙයා හැම අර්ධ වෘත්තේ නෙවෙයි අනිත් එක අනිත් ත්‍රිකෝණයක් තියෙන තව ත්‍රිකෝණයක් තියෙන යා අර්ධ වෘත්තේ නේ මොකද යා කේන්ද්‍රය හරහා ගිහලා නැහැ හරි එයත් හරි තව මේ වගේ ගණන් වල තියෙන්නේ මොකද්ද අර එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ කියන එක තියෙනව නේද? මේ පැත්තෙන් බලන්නකෝ අර ජය මෙන්න තියෙනවා ජය. එහෙනම් ඒකේ අදාළ කෝණ දෙක කෝණකෝ මෙන්න එකක්. එයා 60යි. එහෙනම් අනිත් එක්කනකෝ. එයා තමයි x. එහෙනම් මේ කෝණ දෙකේ අගයන් දෙක සමානයි. එහෙනම් x සමානයි මොකක්ද? මෙතන ලියන්න x සමානයි 60යි. ඇයි හේතුව? හේතුව ලියන්න අනිවාර්යයෙන්. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ අනිත් එක්කන ලියන්න ඕනේ නැද්ද? කවුද 90 ගත්ත එක්කන? එයා 90 ගත්ත හින්දා නේද ඔයා මේක ගත්තේ? නැත්තම් ගන්න බෑනේ. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ කියලා ලියන්න. x සමාන 60. තේරුණාද? හරි. ඕකේ හේතුවත් එක්ක තියලා තියෙනවා නම් සහ මේකෙ මෙතන ලකුණු කරලා තියෙනවා නම් ලකුණු කරලා තියෙන ඒවා කරලා තියෙන ලකුණු 1යි මෙතන ඔක්කොම ලකුණු 2යි. අනිවාර්යයෙන්ම හේතු ලියලා තියෙන්න ඕනේ නැත්නම් ලකුණු නැහැ. හරිද? x සමාන 60. තේරුණාද කතාව? x සමාන 60යි. ඒක නේද? කොච්චර ලේසිද කියලා? මේ වගේ වෘත්තයක් අන්න ඒ වගේ ගත්තා දැන් වෘත්තේ ටික මතක් වෙන්න ඕනේ. තේරෙනවද? වෘත්තේව මතක් වෙන්න ඕනේ. අන්න ඒක තමයි ප්‍රධාන දේ. වෘත්තේ ටික මතක් කරගන්න. හරිද? වෘත්තේ ටික මතක් කරගන්න. ඕකේ 10. ලොක් ඊළඟ A පාදයට B සමානයි C නම් පහත ප්‍රකාශ තුලින් නිවැරදි ප්‍රකාශ හරි. එහෙනම් පල්ලෙහාදී ඒවා බැලුවම පේන්නේ නිකන් ඒවා දර්ශකාකාරී ලියලා වගේ නේද? එහෙනම් අපි දන්නේම නැතුව එයා අපි නිකන් හිතේ හදාගමු. කොහොමද? ලඝු එයා දර්ශකාකාරී අපි හදාගමු. කොහොමද? කොහොමද කිව්වේ? ලඝු A පාදේට එහෙනම් පාදේම තමයි ආ. කවුද විශේෂ කරේ දර්ශකයා? දර්ශකයා තමයි C එන. එහෙනම් අන්න ඔයා තියෙන්නේ. මෙන්න මෙයා තියෙන්නේ. හරි. යටින් ඉරක් අඳින්න තියෙනවා. මෙයා තියෙන්නේ කීයද? දෙකේ නේද? එහෙනම් උත්තරේ දෙකට යටින් ඊළඟ ගහලා තියෙන්න ඕනි ලකුණු දෙක. ලියලා තියෙන්න ඕනේ නෑ කිසිම දෙයක්. ඊළඟ ගහලා තියෙනවා හරි ලකුණු හම්බෙයි. තේරුණාද? හරි. තේරුණානේ ඇති දෙයක් නෑනේ දැන් පේනවා. මොනවද තියෙන්නේ? ලකුණු නිකන් ගන්න පුළුවන්. හරි. අන්තට සිහියෙන් හැම ගානක්ම අකුරෙන් අකුර කියමු. ඒක නැත්තම් වරදිනවා ඈ. හරි. ඊට පස්සේ කියනවා සුළු කරන්න. හරි බලන්න කොච්චර ලේසිද 3x බෙදීම y හරි ගුණ කිරීම 5y වර්ගය බෙදීම 6x හරි දැන් මොකද්ද මේ බීජ භාග ගුණ කිරීමන්නේ එහෙනම් මොකද වෙන්නේ හරේ තියෙන ඒවා ලවයටත් හරේ තියෙන ලවයේවා ඒ ගුණාකාර වලින් කපන්න පුළුවන් y තියෙන ඒ කියන්නේ ලවයේ තියෙන හරේටත් හරේ තියෙන ලවයට ගුණාකාර වලින් කපන්න පුළුවන් හරිද හරි එහෙනම් x කි ගුණාකාරයක් තියෙනවා පේනවද x 1යි මෙතන x 1යි මෙතන 3 ගුණාකාරය තියෙනවා 1යි 6ට 2යි හරි මෙතනට y ට 1යි මෙතන 1y එකක් අයින් වෙනවා හැබැයි 1y එකක් තියෙනවා එහෙනම් උත්තරේ මොකක්ද වෙන්න ඕන උඩ 1යි 1යි 5යි y ඉක්කුත් තියෙනවා 5යි y යට y මෙතන 1යි 2යි 2යි 1යි 2යි 5යි y බෙදීම 2යි දැන් මෙතන කපලා කරලා ඔබ තියෙනවට ලකුණු 1යි අන්තිමට ලකුණු 1යි කෙලින් උත්තරේ තියෙනවා ලකුණු 2 හම්බ වෙනවා ඉතින් එන ලකුණු 2 හම්බ වෙන උත්තරේ තියෙනවා 5යි y බෙදීම 2යි හොඳට බලන්න තේරුණාද ඇති දෙයක් නැහැ කියලා මම මේක නිකන් උඩින් පල්ලෙන් ගියත් ලකුණු එනවා ඇයි ඒ තරම් ලේසි මේක 50 ගන්න පුළුවන් ඒ තරම් ලේසි හරිද
මේ ගුණ කිරීමේදී කපන්න පුළුවන් හරය තියෙන වෙලාවේ එහෙම තමයි කපන්න පුළුවන්. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක කොටසක් මෙහි දැක්වේ. හරි. 11 15 පන්තිය. හරි. ඒ පන්ති ප්‍රාන්තරයක් දෙන. ඒකේ ඉහළ පන්ති සීමාවයි 15 පන්ති සීමාව. 11 15. මේ වගේ එක මොකක්ද ඉහළ පන්ති සීමාව කියන්නේ මොකද්ද 15 පන්ති සීමාව? වචනෙන්ම තියෙනවනේ. මෙයා උඩින් මෙයානේ පිටිපස්සින් එක්කන. එයා තමයි කියන්නේ මොකද්ද? ඉහළ පන්ති සීමාව. ඉහළ එක්කන. එහෙනම් මෙයා කවුද? 15. එහෙනම් උත්තරේ කොහොමද දෙන්න ඕනේ? රොමිලක අංක 1ට එන්න ඕනේ ඉහළ පන්ති සීමාවනේ යන්නේ. එහෙනම් ඒකට 15 ලකුණු 1යි 2 හල තියෙනවා. පහළ පන්ති සීමාව 11යි ලකුණු 1යි. පහළ පන්ති මායිම හරි මායිම කිව්වත් එකයි. හරි මායිම කිව්වත් එකයි. අරක කිව්වත් පොඩ්ඩක් පහළ පන්ති සීමාව අරගේ පහළ පන්ති මායිමනේ දාන්නේ. පහළ පන්ති මායිම සෝරි පහළ පන්ති මායිම 11 නෙවෙයි. පහළ පන්ති මායිම 11 නෙවෙයි. හරි 11 නේ මායිමනේ යන්නේ. මායිම කියන්නේ මොකද්ද? දැන් ඔතන බලන්න ඕනේ පන්ති ප්‍රාන්තර දිහා. පන්ති ප්‍රාන්තර වල ඔයාලා බලන්න 5න් පටන් ගන්න 10ට යනවා. හරි 10ට යනවා. ඊට පස්සේ ඊළඟ එකේ 11යි 15යි. දැන් බැරි වෙලා 10.5 වගේ එකක් තිබ්බොත් එහෙනම් මොකද වෙන්නේ? 10.3 10.2 කෝකටද දාන්නේ? අන්න දාන්න කෙනෙක් නැහැ. එහෙනම් ඔවා හැදෙන්න ඕනි. ඔය පන්ති ප්‍රාන්තර ටික හැදෙන්න ඕනි කොහොමද? 5 10 10 15 15 20 ඔන්නෝම හැදෙන්න. හරිද? අන්න ඒව ළඟින් ළඟ යන්නේ. හරි. හැබැයි දැන් මෙයා හැදෙන්න ඕනි කොහොමද? 5 10 හරිද? එහෙනම් පන්ති මායිමනේ 15 පන්ති මායිමනේ යන්නේ. එහෙනම් 10 එහෙනම් ඕකේ මොකද කරන්න ඕන? 10යි 11යි එකතු කරලා ඒක දෙකට බෙදන්න තියෙනවා. එහෙනම් එනවා 10.5. එහෙනම් උත්තරේ වමෙන් 10.5. ලකුණු එකක්. තේරුණාද? හරි. ඒක තමයි මායිම සීමාව නෙවෙයි. දැන් බැරිලා පහළ පන්ති ඉහළ පන්ති සීමාව අහලා තියෙනවා. පහළ පන්ති සීමාව අහුවොත් නම් උත්තරේ කීයද? ඒත් ඉතින් මේ 10.5 තමයි. මොකද අරයව ගන්න බෑ හේතුව. මොකද එයා එහෙම තියෙන්න බෑ. මොකද දැන් බැරිලා 10.3 10.8 කියලා આવුවොත් එහෙම කොහෙටද දාන්නවා? දාන්න නෑ තන. අන්න ඒකින්ද පොඩි කේස් එකක් එනවා. එහෙනම් මෙන්න මේ විදිහට හදා ගන්න ඕන. හරිද? හරි. එහෙනම් හතුරු වෙදි තියරි වල උගන්වනවා. 13 ABCD සමාන්තර ආශ්‍රයේ AB සමානයි 12 සෙන්ටිමීටර්ද? හරි ABCD සමාන්තර ආශ්‍රයේ ABCD සමාන්තර ආශ්‍රයේ AB සමානයි 12 සෙන්ටිමීටර්ද? BCD ත්‍රිකෝණයේ වර්ගඵලය 48 වර්ග සෙන්ටිමීටර්ද? වේ AP හි දිග සොයන්න. ABCD සමාන්තර ආශ්‍රයේ AB සමානයි 12යි. හරිද? BCD ත්‍රිකෝණයේ වර්ගඵලය 48යි. හරි. AP හි දිග සොයන්න. හරි. ත්‍රිකෝණයේ වර්ගඵලයක් දීලා තියෙනවා. මොන ත්‍රිකෝණයද? BCD. BCD ත්‍රිකෝණයේ වර්ගඵලය මේක නම් ABCD සමාන්තර ආශ්‍රය කීයද? ඒ වගේ දෙගුණයක් නේද? ඇයි? ප්‍රමේය. එතන එහෙනම් 48 වගේ දෙගුණයක්. ඒ කියන්නේ 96. එහෙනම් ABCD සමාන්තර ආශ්‍රය වර්ගඵල කීයද? වර්ගඵලය කීයද? 48යි. sorry 96. ABC සමාන්තර ආශ්‍රය. ඇයි? අයින් කිව්වනේ විකර්ණය මගින් සමච්ඡේදනය වෙනවා කියලා වර්ගඵල දෙක. තේරුණාද? හරි. එහෙනම් ඕකේම සම්පූර්ණ කිය 96. අහන්නේ AP දිග. ඊට පස්සේ AB දීලා. එහෙනම් AB ආධාරකයේ කරගෙන AP ලම්බ උස කරගෙන සමාන්තර ආශ්‍රය වර්ගඵලය ලියන්න බෑද? ලියන්න පුළුවන්. අන්න තේරුණා නේද? තේරුණානේ කතාව. හරි. එහෙනම් AB පාදක. හරිද? දැන් දන්නවා 96යි වර්ග සෙන්ටිමීටර් කියලා මේක. එහෙනම් සමාන්තර ආශ්‍රය වර්ගඵලය හොයන්න කොහොමද? ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. ආධාරක වැඩි කිරීම ලම්බ උස. තේරුණාද? ආධාරක වැඩි කිරීම ලම්බ උස. එහෙනම් 96යි ආධාරකයේ දිටවා ගන්න AB අයියේ දීලා තියෙන්නේ යන්නේ. එහෙනම් AB ඒ කියන්නේ 12 සෙන්ටිමීටර් වැඩි කිරීම. හරිද? වැඩි කිරීම කවුද? ලම්බ උස. අන්න එයා තමයි AP කියලා කියන්නේ.
එයා ලම්බ උසක් නෙවෙයි නෑ. ඉතින් ලම්බ උසන්නේ ඕක සමාන්තර රාශියක් කියලා තියෙනවනේ. එහෙනම් ඉතින් ඔය ABDC අතර පරතරේ කොහේ බැලුවත් එකම දුරක් තියෙන. එහෙනම් යා වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් කොහේ ගත්තත් එකයි. එයා ලම්බ උසක්නේ. තේරෙනවද? හරි. ලම්බ උසක් වෙන්න ඕනේ. හරි. එහෙනම් දැන් ගිහලා 96 බෙදනවා 12න්. එතකොට AP එනවා. AP කීයක් එනවා? 96ට 12 8ක්ද? 8යි සෙන්ටිමීටර්. ඔව්. AP සමාන 8. තේරෙනවද කතාව? එහෙනම් ඔන්න ඔය AP. හරි. මෙන්න මේ සූත්‍රෙ මෙතන ලියලා තියෙන ලකුණු 1යි අන්තිම උත්තරේ ලකුණු 1යි. මෙයා ලියලා තියෙන්න ඕනේ 96 වැඩි කිරීම අන්න එයා ලියලා තියෙන්න ඕනේ. යා සූත්‍රය විදිහට අරන් තියෙන කියන්නේ 96යි කියලා අරන් තියෙන්න ඕනේ. තේරෙනවද? 96 කියලා අරන් තියෙනවා. අන්න ඒක තමයි ලකුණු 1. හරිද? හරි. ඕකේ. හරි. ඕකේ 17ට යමු. සමතලා බිමක පිහිටි සිරස් කණුවක් AB වන අතර සිරස් කණුවක් AB වන අතර P සහ Q රූපයේ පරිදි සමතලා බිම මත පිහිටි ලක්ෂ දෙකකි. හරි. Q සිට බලන කල Q සිට තමයි බලන්නේ AB කණුවේ මුදුන වන B පෙනෙන්නේ අංශක 70ක ආරෝහණ. ආරෝහණ කියන්නේ අකුරු අඩුයි. ඒ කියන්නේ පොඩිය කියලා ලොකුයි. ආයෙත් යට ඉල්ලන්නේ බලන්න නේද ලොකුවට. මෙහෙම බලන්න. මෙහෙම හැතියාගෙන ඉන්නවා කෙලින්. මෙහෙම උඩට බලන්න. තේරුණාද? මෙහෙම බලන් ඉන්නවා කෙලින්. ඊට පස්සේ මෙහෙම උඩට බලන්න. හරි. ඊට පස්සේ ආරෝහණ කරනවා. B සිට බලන කල P දර්ශනය වන්නේ 50ක අවරෝහණ. එන කියන්නේ උඩේ ඉඳලා පල්ලෙහාට බලන්න. ලොකුයි කියලා පොඩි. එයා බලන්නේ B ඉඳලා. තොරතුරු නිරූපණය සෙලිය. එහෙනම් මෙයා තමයි ඒ. හරිද? මෙයා Pලු. මෙයා Qලු. මෙයා Pලු. Q ඉඳලා බලන එක නම් මෙයා B මෙයා A. Q ඉඳලා බලන එකනාගේ ආරෝහණ කෝණය අංශක 70යි. හරිද? අංශක 70යි. එහෙනම් මේ කෝණය කියලා මෙන්න මේ පැත්තට මේක දාලා අංශක 70 කියලා මෙහෙම තියෙනවා. හරිද? තේරෙනවද? ඊට පස්සේ මම මෙතනත් අඳ ගන්න මොකද්ද? ඇහැ මට්ටම. ඇසේ මට්ටම. මෙතන ඇසේ මට්ටම හරි. මෙන්න මේ රේඛාව. හරි. ඊට පස්සේ මෙතන ඉඳලා බලන කෙනාගේ අවරෝහණ කෝණය. එහෙනම් මෙයා ඇහි මට්ටම නෑ. එහෙනම් යාගේ 50යි. මෙයා 50යි. හරිද? එහෙනම් මෙන්න මේ කෝණය අංශක 50යි කියලා ඔන්නෝ ලකුණු කරලා තියෙනවා. ඔය දෙකටම එකක් ලකුණු කරලා ලකුණු 1යි අනිත් එක ලකුණු කරලා දෙන ලකුණු 1යි. එක දෙකක් හම්බෙලා තියෙනවා. ඔහොම ඊතලයේ විදිහට පෙන්නලා තියෙන්න ඕනේ ඈ. ඊතලයක් තියෙන්න ඕනේ. මොකද ඊතලේ නැහැ කියලා ලකුණු හම්බෙන්නේ නැතුව ඉතින් නේලා නැති වෙන්නේ නැහැ. හරි හැබැයි දාන්න. ඒක දාන්න. තේරුණාද? ඒක වැදගත්. තේරුණාද? හරි. ඔය ලකුණු සමහර විට අඩු වෙන්න පුළුවන්. මොකද අපි දන්නේ නැහැනේ මාකි ස්කීම් එක මොන වගේ වේද කියලා. මොකද පේපරේ හදන්නේ කාලෙන් කාලට වෙන වෙනයි. ඒ කට්ටිය ඒතකොට ඒ කට්ටිය හිතන දේවල් තමයි කරන්නේ. එහෙනම් අපි කෝකටත් ගැලපෙන විදිය හදාගෙන යමු. කෝකටත් ගැලපෙන විදිය හදන්න. අර මොන්න මාකි ස්කීම් එක ආවත් මේකට ලකුණු හම්බෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ ලකුණු හම්බෙනවා. තේරෙනවද කතාව? හරි 15 පළමු වන පදය 6ද දෙවෙනි පදය ඍණ 12 දෙන ගුණෝත්තර ශ්‍රේණියේ තුන්වෙනි පදය සොයන්න දෙවෙනි පදය ඍණ 12යිලු ගුණෝත්තර ශ්‍රේණියේ තුන්වෙනි පදය සොයන්න පළමු පදය 6යිලු හරි පළවෙනි පදය 6යිලු ඊළඟ පදය ඍණ 12යිලු අහන්නේ T3 ඒ කියන්නේ තුන්වෙනි පදය ඒක තමයි T තුන්වෙනි පදේ සොයන්න කියලා හරි එහෙනම් ඔක මොකක්ද අපි හොයාගන්න ඕනේ එකම දේ ඔයා හොයාගන්න ඕනි ඔය ගුණෝත්තර ශ්‍රේණියන්නේ එහෙනම් හොයාගන්න ඕනි මොකද්ද පොදු අනුපාතය එහෙනම් මොකද කරන්නේ ඍණ 12න් ඔයා 6 බෙදනවා ඍණ 12න් 6 බෙදුවම කීයද ඍණ 12න් 6 බෙදනවා ඍණ 12න් 6 බෙදුවම කීයද ඍණ 2යි එහෙනම් දැන් r දන්නවා එහෙනම් ඔයා සූත්‍රය දන්නවා tn සමානයි ar n ඍණ 1 දැන් කවුරු හරි පුළුවන් නිකම්ම හිතලා ගන්න පුළුවන් නේ දැන් ඍණ 12 ඍණ 2කින් අඩි කරලා උත්තරේ ගන්න පුළුවන් ඔව් පුළුවන් නමුත් එහෙම ලකුණු දෙන්නේ නැතුයි. ඒ හින්දා T3 සමානයි. A කියන්නේ කීයද? 6යි. R කියන්නේ ඍණ 2යි. N ඍණ 1 කියන්නේ 3 ඍණ 1යි. 3 ඍණ 2යි. 3 ඍණ 1 කියන්නේ 2යි. ඍණ 2 වර්ගය.
6 වැඩි කිරීම ඍණ 2 වර්ගය. ඍණ 2 වර්ගය කොහොමද දන්නනේ? 2 වරක් 2 4යි. 6 වරක් 4 24. සූත්‍රය ලියලා කරලා තියෙන ලකුණු 1යි අන්තිම උත්තර ලකුණු 1යි. තේරුණාද? අන්තිම උත්තර ලකුණු 1යි. කතාව තේරුණාද? සූත්‍රය ලියලා තියෙනවා අනිවාර්ය ලකුණු 1යි. වෙන ක්‍රමයකට නැතුව සූත්‍රය ලිය වෙන්නේ නැහැ. අන්න ඒක තමයි කියන්නේ. හරිද? තේරුණාද? හරි. අදාළ 16. තේරුණා ගණන් ටික ඔය හැදීගෙන යනවා. තේරෙන්නේ නැහැ කියලා දෙන්න දේවලුත් නැහැ. එතන කියන්න පුළුවන් ඉතින් හිතින් හදලා ගන්න පුළුවන් නේ දෙවරක් වැඩි කිරීම ඍණ 12 කියලා ගත්තා නම් හරිනේ කියලා. ඔව් එහෙම ගන්න පුළුවන්. නමුත් එහෙම අරන් වැඩක් නැහැ. මොකද අපිට සූත්‍රයක් දීලා එන වැඩ. එන සූත්‍රයක් දෙන්නේ නැහැ. තේරුණාද? හරි. එහෙනම් සූත්‍රය දාලා හදලා තියෙන්න ඕනි. නැත්නම් සූත්‍රය දාලා නැතු උත්තරේ විතරක් හරිනම් ලකුණු 1යි හම්බෙන්නේ. හරිද? හරි. 16. රූපය දැක්කන ABC ත්‍රිකෝණයේ AC පාදයේ මධ්‍ය ලක්ෂය කිව්වේ. ABC ත්‍රිකෝණයේ AC පාදයේ මධ්‍ය ලක්ෂය කිව්වේ. AQP QCB හරි 90යි වේ. හරිද? හරි. ඔන්න මොකක්ද කියලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා මොකද පළවෙනි රෝම ඉලක්කන APQට සමාන කෝණයක් නම් කරන්න. APQට සමාන කෝණයක් නම් කරන්න. මොකද්ද කෝණය? PBC නේද? හරිද? PBC. හරිද? PBC. නැත්නම් කවුරුන් ලියන්න පුළුවන් ABC කියලා. හරිද? ඇයි? ඔය මොකද්ද මේ ප්‍රමේය මොකද්ද? හරිද? ඔගේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය එන්නේ. හරිද? හරි. ඔතන ඊට පස්සේ අපි මොකද්ද ගන්න? මධ්‍ය ලක්ෂ ප්‍රමේය පැත්තකින් තියන්නු. ඔතන ත්‍රිකෝණ දෙකක් අංග සම කරන්න තියෙන්නේ. හරිද? සමකෝණී. හරිද? එතකොට සමකෝණ ත්‍රිකෝණ දෙකකින්. හරිද? සමකෝණී නෑ. හරිද? ඔතන ඔය ත්‍රිකෝණ දෙක වගේ දෙගුණයක් කියලා තමයි අතන කියන්නේ. හරිද? ඕකට දැන් සමාන වෙන එකක් තියෙන්න බෑ. එහෙනම් සමාන වෙන එක කර තියෙන්නේ. ඒ සමාන වෙන එක කොහොමද ගන්නෙ? හරි? සමාන වෙන එක කොහොමද ගන්නෙ? සමාන වෙන එක ගන්නෙ දැන් උතන මධ්‍ය ලක්ෂ ප්‍රමේයනේ. මධ්‍ය ලක්ෂ ප්‍රමේය වගේ මොකද වෙන්නේ? හොඳට බලා ගන්න රූපේ. QP BC මොකද වෙන්නේ? මධ්‍ය ලක්ෂ ප්‍රමේයට සමාන්තර වෙනවා. තේරුණාද කතාව? QP BC ට සමාන්තර වෙනවා. QP BC ට සමාන්තර වෙනවා. එහෙනම් සමාන්තර වෙන එකෙන් බලන්න ඔතන කියන APQ කියන කෝණයයි CBP කියන ත්‍රිකෝණය නැත්නම් PBC කියන ත්‍රිකෝණයයි කෝණයයි එන්නේ මොකක් කියලා? අනුරූප කෝණ කියලා. හරිද? අනුරූප කෝණ කියලා එනවා. එහෙනම් අනුරූප කෝණ වලින් අපිට කියන්න පුළුවන් මේක සමානයි කියලා. එහෙනම් PBC එහෙනම් උත්තරේ PBC නැත්නම් කෙනෙක් ලියන්න පුළුවන් ABC කියලා ලියන්නත් පුළුවන්. එහෙනම් ඕක තියෙන්න ඕනි. හරි? අනිවාර්යෙන් හේතුවත් කමක් නැහැ. අහලා නැහැ. අනුරූප කෝණ කියලා ලියන්න. ඕකටත් ලියන්න. ඕකටත් හොඳ ඇඟට හොඳයි. සමහරට ලකුණු දෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ දෙකෙන් එකක් ලියලා තියෙන්න ඕනේ. දෙකම ලියලා තියෙන්න ඕනේ නැහැ. එකක් ලියලා තියෙන්න ඕනේ. ලකුණු එකයි. ඊට පස්සේ එහෙනම් මධ්‍ය ලක්ෂ ප්‍රමේය අනිත් එකෙන් කියන්නේ මොකද්ද? අනිත් එකෙන් කියන්නේ CB ගෙන් භාගයක් තමයි QP වෙන්නේ. CB ගෙන් භාගයක් තමයි QP වෙන්නේ. එහෙනම් මොකද්ද මේ කියන්නේ? නැත්නම් PQ කියන එක්කනාවගේ දෙගුණයක් තමයි BC. අහනවා PQ සමානයි 4 සෙන්ටිමීටර් නම් BC දිග. දැන් මම කියපු කතාවම. එහෙනම් PQ දීලා තිනවා ඒ වගේ දෙගුණයක් තමයි කවුද? BC. දැන් මතක් කරන්න ඕනේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය තමයි තියෙන්නේ. තේරුණාද? හරි. එහෙනම් PQ සමානයි 4යි නම් BC කියලා ඒ වගේ දෙගුණයක් වෙන්න ඕනේ. එහෙනම් 8යි සෙන්ටිමීටර් කියලා තියෙනවා. 8යි සෙන්ටිමීටර්. හරිද? මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලා කෝකටද ලියන්නේ? මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය. කෝකටත් ඇඟට හොඳයි. අපි දන්නේ නැහැ ලකුණු එක. මොනවා ලියලා නැතුව තිබ්බා කියලා ලකුණු හම්බෙන්නේ නැහැ. ඒක නැතු වෙන්නේ නැහැ. නැති වෙන්නේ නැහැ ලකුණු. හරි ලකුණු හම්බෙන උත්තර දෙක. නමුත් කෝකටත් හොඳයි හින්දා තමයි මම කියන්නේ. මොකද ලකුණක් හරි අඩු කරගන්න ඕනේ නැහැ. එහෙනම් අපි දන්න දෙයක් වරද්දලා කියන්නේ දන්න දෙයක් ලියන්නේ නැතුව ලකුණක් අඩු කරගන්න ඕනේ නැහැ නේද? හින්දා ඔන්න ඔක ඔළුවේ තියාගන්න. හරි. හරි. 17 බලන්න 17 ගන්න නිකන් විහිළු ගන්න. මම ලියන්නෙත් නැතුයි. ත්‍රිකෝණී ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ඍජු ප්‍රිස්මයක් ඒ රූපයේ දැක්වේ. ප්‍රිස්මයේ මුහුණතක හැඩයක් නොවන රූපයේ තෝරා ගන්න.
නිකන් තේරෙනවනේ මං කියලාමනේ තියන්නේ උතන්දී. මොකද ප්‍රිස්ම එක එන්නේ වර්ගඵලය ගත්තම එන්නේ මේ මුහුණත් ටික එන්නේ. එහෙනම් වර්ගඵලය ගන්න ඍජුකෝණාශ්‍ර 3යි ත්‍රිකෝණාකාර මුහුණත් 2යි. ඍජුකෝණාශ්‍ර 3යි මුහුණත් 3. මේ ත්‍රිකෝණාකාර මුහුණත් 2යි. එහෙනම් මෙතන දැන් ඔයාලට පේනවා දෙවෙනි රූපේ තියෙන්නේ සමාන්තර රාශියක් වගේ හැඩයක්. එහෙනම් එයා එන්නේ නැහැ සමාන්තර රාශියක් ගැන කිව්වේ නැහැ. එහෙනම් ඔයා යටින් ඉරක් ඇඳලා තියෙන්න ඕන ඕන රූපෙන් දෙක යටින් එහෙම ඉරක් ඇඳලා තියෙන්න ඕන ලකුණු දෙකක් හම්බ වෙනවා. තේරෙනව නේද? ඉතින් බලන්න විහිළු නේද ඕවා. ඕවට කියන්නේ විහිළු කියලා. හරිද? හරි. තේරෙනවද කතාව? ඔන්න 18ක් ඉවරයි. ඉතින් 17ක් ඉවර. දැන් 18 වෙනි කියන්නේ. හරි. 18 වෙනි. ඕකේ. 18 වෙනි බලන්න. 2x වර්ගය ධන 3x ධන 1 ප්‍රකාශනයේ x සාධකයක් x ධන 1 වේ. අනෙක් සාධකයේ සොයනවා. ඒ කියන්නේ සාධක සොයන්න කියලානේ කියන්නේ. හරි. ඒක මං කිව්වේ මොකද්ද? මතක ඇතිනේ ax වර්ගය ධන bx ධන c ආකාරයට මේක ඉස්සලාම හදාගෙන ඉන්නවා. බලමු ගාන ඒ වගේ තියෙන්නේ කියලා. ඔව් හරි. එහෙනම් හරි. 2x වර්ගය ධන 3x ධන 1. අර ආකාරයට තියෙනවා. ඔව් හරි. දැන් හරි. එහෙනම් මොකද කරන්නේ? ඒකේ අවසාන පදයයි මුල් පදයයි අවසාන පදයයි ගුණ කරලා ගන්නවා පැත්තකට. එහෙනම් කීයද? 2x වර්ගය. එහෙනම් දැන් 2x වර්ගය හැදෙන විදිය ලියා ගන්න. මොනවද? 1x 2x. ඕක විතරයි තියෙන්නේ. දැන් වැඩි එක්කෙනා ලකුණ වැඩි එක්කෙනාට දාමු. එහෙනම් දැන් මේක එකතු කරලා හෝ අඩු කරලා මේ 3x හැදෙන්න ඕනේ. ගුණ කරාම හැදිලා ඒක ගුණ කරාම 2x වර්ගය හැදෙන්න ඕනේ. ධන 2x වර්ගය එකතු කරාම අඩු කරාම 3x. එහෙනම් අනිවාර්යයෙන්ම මෙතනට ධන එකෙන්න ඕනේ. එතකොට නේද ධන 1x 2x එකතු කරාම 3x. එහෙනම් දැන් 3x වෙනුවට 2x ධන 1x ලියා ගන්නවා. එහෙනම් 2x වර්ගය ධන 1යි නැත්නම් 2x ධන 1x කොහොම ලිව්වත් 1යි. කොයි පැත්ත ලිව්වත් 1යි. 1x ඉස්සරහට ලිව්වත් 1යි. 2x පිටිපස්ස ලිව්වත් 1යි. හරි. එහෙනම් දැන් මේකේ පද දෙක සලකන්න. එහෙනම් ගන්නවා පොදු. කවුද? 2xම පොදුයි. x ධන 1. මේකේ 1 පොදුයි. x ධන 1. දැන් හරි. එහෙනම් දැන් මේ පද දෙක සලකන්න. මෙන්න මෙතන පද දෙක. මෙයයි මෙයයි. ආයේ දෙකෙන් පොදුයි x ධන 1. x ධන 1 අනිත් එක්කන 2x ධන 1. දැන් කෙනෙක් මේකට ඉදි ගහලා තිනවා නම් ලකුණු හම්බෙන්නේ 1යි. ඕකට ඉදි ගහලා තිනවා ලකුණු හම්බෙන්නේ 1යි. ඇයි ඒ? උත්තරේ අහන්නේ මොකද්ද? අනෙක් සාධකයක්. එක සාධකයක් මෙයා නම් සාධකය මොකද්ද? 2x ධන 1. මෙයා ලියලා මෙයාට ඉතුරු ගහලා තියෙන. එතකොට තමයි ලකුණු හම්බෙන්නේ. මේක සාධක කඩලා තිනවට ලකුණු 1යි. අන්තිම උත්තර ලියලා තියෙන ලකුණු 1යි. අනෙක් සාධකේ හරියි. හරිද? ඔන්න පරිස්සම් වෙන්න ඕනේ. දැන් කෙනෙක් මේක විතරක් ලියලා තියනවා නම් ලකුණු 1 හම්බෙන්නේ. මෙයා ලියලා තියන්නේ අහන්නේ අනෙක් සාධකේ මොකද්ද? ඒකනේ ප්‍රශ්නේ වැදගත්. අහන ප්‍රශ්නේ හොඳට කියවන්න ඕනේ. තේරුණා? හොඳට කියවන්න. හරිද? හරි. හදා ගන්න වැරදිද? හදාගන්න. හරි. යමු අපි කිරිගන්න. දහන රූපය දැක්කනෝ කේන්ද්‍රය වෘතයගේ දී ඇති තොරතුරු අනුව පහත දී ඇති කෝණවල විශාලත්ව සොයන්න. පළවෙනි එක ABC. ABC මොකක්ද දැන් මෙහෙම රූපයක් ඇඳගාම ඔලුවට එන්න ඕනේ මොකද්ද? වෘතයක කේන්ද්‍රය මත ආපාදිත කෝණයේ අගය ඊට ඉතිරි පාදයේ ඉතිරි වෘත ඛණ්ඩයේ ඉතිරි කොට දැන් මේ කොටස තමයි එක ඊට අනිත් පැත්තේ තියෙන එකේ දෙගුණයට සමානයි. ඒ කියන්නේ මේක වගේ දෙගුණයක් තමයි මෙන්න මෙතන මේ පැත්තේ කෝණය. මෙන්න මේ පැත්තේ කෝණය. තේරුණාද? හරි. මේ අවු කියලා තියෙනවනේ. ඒකම පොඩියක් දාගන්න. දැන් වෘතේ කේන්ද්‍රය වටා කොච්චරද? 360යි. මේකේ එහා පැත්ත 240යි. එහෙනම් අනිත් පැත්ත කීයක් තියෙනවද?
120ක් තියෙනවා. එහෙනම් අනිත් පැත්ත 120ක් තියෙනවා. තේරුණා කතාව? මෙයා 120ක් තියෙනවා. හරිද කතාව? තේරුණා නේද? ඕකේ. හරිද? හරි. එහෙනම් දැන් අහන්නේ කවුද? ABC. මෙන්න මෙයා. මෙන්න මෙයා අහන්නේ. තේරුණා කතාව? මෙන්න මෙයා අහන්නේ. ABC. ABC. හරිද? ABC හොයි. ABC. කොහොමද? හරි. ABC කියන එකනාගේ කීයක් එනවා? ඒක බලන්න ඕනේ මේ උඩේ එක්කනාගේ. දැන් මෙයා දැන් හිතන්නකො මේ දැන් මේ 240යි. එහෙනම් ඒකේ භාගය තමයි මේ. ඒ කියන්නේ මොකක්ද දන්නවද? මම නිකන් ඔකේ අර මේක අඳින්න. විකාශනය අඳින්නම්කෝ. දැන් මෙහෙම වෙද්දී ඔන්න ඔහොම වෙලා තියෙද්දී මෙන්න මෙහෙම වෙලා තියෙද්දී මේක 180 හින්දා මෙයා මොකද උනේ 90ක් වුණා. මෙයා 180 හින්දා 90ක් වුණා. දැන් මොකද වෙන්නේ? මෙයා තවදුරටත් මෙහෙම නැමෙනවා. හරිද? දැන් ආයෙ කඳිනවා මෙහෙම. මේ රේඛා දෙක මෙහෙට එනවා. තේරෙනවද? හරි. ඒ කියන්නේ මෙහෙම වෙනවා මෙහෙම වෙනවා. මෙයා 240යි. අර කෝණය මොකද වෙලා තියෙන්නේ? ආයෙ එහෙම තමයි. එහෙනම් මේකේ මෙයා 180 ඉඳලා මෙයා 90යි. එහෙනම් මෙයා 240 ඉඳලා මෙයා කීයද? 120ක් වෙනවා. තේරුණාද? අන්න. ඒ විකාශනය අඳින්න. දැන් ඔක ගාන මම කියලා දීලා මම හරිද? හරි. එහෙනම් ඔකේ පළවෙනි එකට උත්තරේ එනවා කීයද? හරියට එනවා 120ක්. 120යි අංශක තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම 120. හේතු ලියන්න ඕනේ නැද්ද? හේතු ලියන්න ඕනේ. හරි. ලියන්න හේතු. හරිද? මොකද්ද? ඒක පොඩ්ඩක් ලියන්න. මොකද ඒක දිග ප්‍රමේයක්. ඒකින්ද පොඩ්ඩක් ලියන්න. මොකද එක් වෘත්ත ඛණ්ඩයේ මත ආපාතිත කේන්ද්‍රයේ මත ආපාතිත කෝණය වෘත්ත ඛණ්ඩයක කේන්ද්‍රයේ මත ආපාතිත කෝණය ඉතිරි රේඛා ඉතිරි වෘත්ත ඛණ්ඩයේ මත ආපාතිත කෝණය අන්න ඒ වගේ පොඩි කැලලක් ලියන්න. එතකොට දන්නවා මොකද්ද කියලා. ඊට පස්සේ දෙවෙනි එක අහනවා ADC කෝ ADC. ADC දැන් මෙයා 120යි. එයාගේ අනිත් එක්කන එයාගේ පිටි එයාගේ භාගය කීයද? 60යි. එයා 60යි. ඒකේ දැන් අනිත් කෝණය. තේරුණා? හොඳට මේ ගාන බලන්න. හොඳට ඔය රූපේ. මොකද ඌවා ගණන් කරලාම තියෙනවා. තේරුණා? තේරුණා කතාව? හරි. මොන 20 වෙනි එකකට තව ඉතින් තව 5යි තියෙන්නේ. තව 5යි තියෙන්නේ. මම මේ නිකන් කියලා දුන්නේ මේ දෙක හොඳට බලන්න. එක 21 බිංදුව දෙක පහේ දෙක ලක්ෂ හරහා යන සරල රේඛාවේ ලක්ෂ දෙකක් දීලා තියෙනවා. දැන් ওই පාඩමේ තියරියම මත අහලා තියෙනවා. මොකද ලක්ෂ දෙකක් දීලා තියෙනවා නම් අනුක්‍රමණය කොහොමද හොයන්නේ? අන්තක්ඛණ්ඩය කොහොමද හොයන්නේ කියලා. හරිද? හරි. ඔතන දැන් ලක්ෂ දෙක දිහා හොඳට බලුවම පස්සේ එකක් බිංදුව දෙක අනික පහේ දෙක. හරිද? බිංදුව දෙක අනික පහේ දෙක. මේකෙන්ද එකපාරම උත්තරයක් ගන්න පුළුවන්. මොකද්ද? අන්තක්ඛණ්ඩය ගන්න පුළුවන්. කොහොමද? ඇයි බිංදුවේ දෙක. කියන්නේ x ගේ බිංදුවයි x ගේ බිංදුවේදී y දෙකයි. ඒ කියන්නේ මොකද්ද? අර y රේඛාව කැපෙන තැන නේද දෙක කියලා කියන්නේ. එහෙනම් y රේඛාව කැපෙන තැනට මොකද්ද අපි කියන්නේ? අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ. තේරෙනවද? එහෙනම් මෙන්න දෙක තියෙනවා. ඒක හරි. දැන් ඒක හොයන්න කලින් අපිට හොයන්න කියන අනුක්‍රමණය හරි. අනුක්‍රමණය හොයමු. එහෙනම් කොහමද? සූත්‍රය මොකද්ද? m සමානයි y වෙනස බෙදීම මොකද්ද? x වෙනස. ඔයාලට කැමති විදිහට ගන්න. දැන් මම මේක x1 මෙයා y1. මෙයා x2 මෙයා y2. හරි. දැන් ඔක ආදේශ කරමු. y1 කියන්නේ 2, x2 කියන්නේ y මෙතනත් 2. x1 කියන්නේ බිංදුව මෙතන 5. හරිද? හරි. එතකොට අනුක්‍රමණය එනවා කීයද? උඩ දෙකෙන් දෙක අඩු කරන බිංදුවයිනේ යට ඍණ පහින් බිංදුව බෙදෙමිනවා කියන්නේ බිංදුවයි. තේරෙනවද? අනුක්‍රමණය බිංදුවයි. එහෙනම් අන්තක්ඛණ්ඩය කීයද? අන්තක්ඛණ්ඩය දැන් දන්න. ඇයි? දැන් මම කිව්වේ. මොකද්ද මේ තියෙන්නේ? බිංදුව දෙක රේඛ. ඔන්න ඔය වගේ එකක් තිබ්බ ගමන් මොකද්ද කියන්නේ අපිට කියන්න පුළුවන්. ඇයි? x අගේ බිංදුවයි නිකන් ඇදලා බලන්න. x අගේ බිංදුවයි y අගේ දෙකයි. එහෙනම් එතකොට තමයි මොකද අර රේඛාව කැපෙන්නේ. එහෙනම් උත්තරේ 2යි. ඔන්න ඔය උත්තර දෙක. මේක හරිනම් ලකුණු 1යි. මේක හරිනම් ලකුණු 1යි. තේරෙනවද? මේකෙත් ලකුණු මේකට 1යි මේකට 1යි. හරි. ඔන්න ලකුණු දාන්න. ලකුණු දෙක දෙක.
එක එක දෙකක් හම්බ බලන්න විසික විස්සක්වර කරන දැවක ලකුණු දැන උතුන් දෙදෙන 40ක් තියෙනවා ඉතින් ලේසියෙන් කිසිම දෙයක් අමාරුවට තිබ්බෑ සමබර ධාතු කැටයක පැති 6හි 2 2 3 3 4 4 ලෙස අංක යොදා ඇත. මෙම ධාතු කැටය උඩ දැමීමේදී ප්‍රථම සංඛ්‍යාවක් යොදා ඇති පැත්ත උඩු අතට පෙරලීමේ සම්භාවිතාව. හරි. මොකද්ද? මේක දැන් වැන්නොත් වැටෙන්න පුළුවන් ඔක්කොම ටික ඒ කියන්නේ නිවැරදි අවකාශය කීයද? වැටෙන්න පුළුවන් ඔක්කොම අවස්ථා ටික කීයද? 1 2 3 4 5 6යි. ඒක පැති 6යිනේ. පැති 6ම 6යි. 6යි. ඔක්කොම 6යි. එහෙනම් ප්‍රථමක සංඛ්‍යාවක් යොදා ප්‍රථම සංඛ්‍යාව මොනවද? ප්‍රථම සංඛ්‍යාව මොනවද? ප්‍රථමක සංඛ්‍යාව වෙන්නේ 2 3 5 ඔන්න ඔය ටික එන්නේ. හැබැයි මේකේ තියෙන්නේ 2යි 3යි විතරයි. එහෙනම් 2 වැටෙන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. 3 වැටෙන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. එහෙනම් ඔක්කොම අවස්ථා කීයද? 4. එහෙනම් ප්‍රථම සංඛ්‍යාව උඩු අතට පෙරලීමේ අවස්ථාව 4ක් තියෙනවා. එහෙනම් 4යි නම් 6න් 4යි. ඔබ සුළු කරලා තවදුරටත් තියෙනවා නම් 3න් 2යි. තේරුණාද? හරි. කොහොම හරි කමන්නේ 6න් 4 හරි ඔය තියෙනවා ලකුණු දෙකක් හම්බ වෙනවා. ලකුණු දෙකක් හම්බ වෙනවා. කොහොම හරි. හරි කැමති එකක් උත්තරේ දෙන්න ඉලා තියෙනවා මෙයත් හරි මෙයත් හරි. ලකුණු දෙකක් හම්බ වෙනවා. දැන් යනවා 22ට. හරි. බලන්න ඔයක තේරුම් නැත්තම් හොඳට හරිද? හරි 22 වෙනි ගානට 22 වෙනි ගාන තමයි මම මේ අඳින්නේ. එතකොට හරි ඔන්නහම එකක් තියෙන්නේ. මෙයාගේ එළිය ගියාම එළිය මෙතන තියෙනවා 80යිලු. හරි එළිය කොනේ 80යිලු. මෙයා වයිලු. හරි මෙයා P මෙයා S මෙයා M මෙයා R මෙයා T මෙයා Q මෙයා O. හරි ඔන්න දීලා තියෙනවා ගියා. හරි O කේන්ද්‍රයේ වූ වෘත්තය මත O කේන්ද්‍රයේ වෘත්තය මත PQRS ලක්ෂ පිහිට ඇත. හරි PQRS එහෙනම් තියෙන්නේ මොකද්ද? වෘත්තය මත එහෙනම් මේක වෘත්ත චතුරස්‍රයක්. හරි SR පාදය T තෙක් දික් කර ඇත. හරි T තෙක් දික් කර ඇත. අහන්නේ POM ආසාර රේඛාවකි රූපේ තොරතුරු අනුව y අගේ සොය. හරි y අගේ සොය. හරි දැන් මේක එකපාරම දාන්න පුළුවන් දෙයක් තියෙනවා. හරිද? මොකද්ද ඒ? මොකද්ද එකපාරම දාන්න? ප්‍රමේය දන්නවනම් එකපාරම දාන්න පුළුවන්. ඔළුවට එන්න ඕනේ. මොකද්ද? මෙතන මෙහෙම t නේ දැන් තියෙන්නේ. t තියෙන්නේ. හරිද? t තියෙන්නේ. එහෙනම් මෙතන වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ඊට අභ්‍යන්තරව සම්මුඛව පිහිටි මෙන්න මේ කෝණයට සමානයි. එහෙනම් මෙන්න මේ කෝණය අගේ කීයද? මේ කෝණය අගේ කීයද? මේ කෝණය අගේ අපිට කෙලින්ම ගන්න පුළුවන් 80යි කිය. අපිට ඕනි y හැබැයි. හරි. y කෙලස් එකක් තියෙනවා. හරි. ඊට පස්සේ ඔයාලට පේනවද මෙන්න මෙතන වෘත්තයේ කේන්ද්‍රයේ ඉඳලා සරල රේඛාවක් හැදලා තියෙනවා මෙන්න මෙතන කෙලින්. මේක කොටස් දෙකකට බෙදිලා තියෙනවා. මේ රේඛාව කොටස් දෙකකට බෙදලා ඒක සමානව බෙදලා තියෙනවා කියන්නේ මේක 90යි කියන එක. තේරුණා නේද? දැක්කද ඒක? දැක්කද? ආයි කියන්නද? වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන හරිද? පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයට අභ්‍යන්තර සම්මුඛව පිහිටි මෙන්න මේ කෝණයට සමානයි. මොකද්ද මේ කෝණ? ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණ කියලා කියනවා. ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණ. හරිද? හරි.
එහෙනම් මේක 80යි. මේක සම්පූර්ණ 80ක් වෙන්න ඕන. මොකද්ද QPS? හරිද? QPS එක ලියමුකෝ. QPS සමානයි 80යි. ඇයි ඒ? මොකද්ද? ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ. ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ. ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ. ඒවා ලියන්න ඕනද? ඔව් ලියන්න. වෘත්ත ඛණ්ඩයේ කෝණ. වෘත්ත ඛණ්ඩයේ කෝණ. හරිද? හරි. ඊට පස්සේ QPS 180යි. ඊට පස්සේ අපිට ඕනේ y නේ. හරි. y තාම හෙව්වේ නැහැ. දැන් මෙන්න මේ ත්‍රිකෝණي සරකන්නකො. PMS කියන ත්‍රිකෝණي. එයාගේ මෙයා 55යි, මෙයා 90යි. එහෙනම් මෙයා කීයක් වෙන්න ඕන? 90යි 55යි කීයද? 145යි. හරිද? 145යි. එහෙනම් මෙයා කීයක් වෙනවද? හරිද? හරි. එතකොට කවුද? මම ලියන්නම් MPS එනවා. MPS කීයක් එනවද? දැන් මම කිව්වේ 35ක් එනවා. ඇයි ඒ? ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ. හරිද? ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ. ඊට පස්සේ මට ඕනි කවුද? y. එහෙනම් ඒ කෝණේ සම්පූර්ණ 80යි නම් අර කෝණය 35යි නම් 80 ඍණ 35 නේද? 80 ඍණ 35 45. තව ක්‍රම ඇති ඈ. මේක ක්‍රමයක්. හරිද? මේක මේවා ලකුණු කරලා හරි මෙතන ලියලා හරි තියෙනවා ලකුණු 1යි අන්තිම උත්තරේට ලකුණු 1යි. ලියලා හරි එක්කෝ මෙතන ලකුණු කරලා තියෙනවා. තේරෙනවද? ලකුණු කරලා තියෙනවා. එතකොට ලකුණු 1යි මෙතන ලකුණු 1යි. එතකොට ලකුණු 2ක් හම්බ වෙනවා. හරිද? බලාගන්න. පැහැදිලි නැද්ද? පැහැදිලි නේ? හොඳට බලාගන්න. බලන්න. තේරෙන විදිහට බලන්න. හරි. ඊට පස්සේ 23. ඒ රූපේ ඉතින් මෙයා වැරදිව ආයෙ බලන්න ඕනේ. නැවත නැවත බලන්න. අයියා මට මේක වැරදුයි. අයියා මට මේ තර්කේ බැරි වුණා. මට ප්‍රමේයන් අමතකයි. එහෙනම් ප්‍රමේයන් කියලා බලන්න ආයෙ. නැවත බලන්න ප්‍රමේයන්. ප්‍රමේයන් හැමදාම පැය භාගයක් තියන ප්‍රමේයන් 42ක් තියෙනවා. 42ම හැමදාම පැය භාගයක් හරි අරගෙන ඔක්කොම ටික බලන්න. මොනවද මේ කියන්නේ? මොනවද මේ හැමදාම. තේරෙනවද? හරි. ඒ රූපේ සහ බී රූපේ දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩවල ඡාපදිග සමාන වේ. ඡාපදිග සමානයිලු. ආර්හි අගය සොයන. ඡාපදිගවල සමානයිලු. එහෙනම් ඡාපදිගවල සමාන ඡාපදිගවල ලියන සමීකරණ ලියමුකෝ. එහෙනම් ඡාපදිග හරිද? මම නිකන් ගන්නම්කෝ ඔය A එකේ එහෙනම් පළවෙනි A එකේ ඡාපදිග A කියලා B එකේ B කියලා. එහෙනම් කියන්නේ මොකද්ද? A සමානයි B කියලා නේද කියන්නේ? මම ගන්නම් පළවෙනි රූපේ ඡාපදිග හරිද? පළවෙනි එකේ ඡාපදිග ඔය අංශ 45 කියන එකේ ඡාපදිග A කියලා. ඒ දුරක් ඇති. අරකේ B කියලා ගන්න. එහෙනම් ඒ දෙකේ සමානයි කියලා තියෙනවනේ. එහෙනම් සමානයි කියලා ගත්තා. හරි. එහෙනම් මම ලියමුකෝ ඡාපදිග ලියන විදිහ කොහොමද? 25R. එයා තමයි හොයන්න තියෙන්නේ. 25R කැපිටල් R වැඩි කිරීම 360න් කීයද? අංශක 45යි. අනිත් පැත්තට ලියමු. 25R කියන්නේ කීයද? 25 කියන්නේ R කියන්නේ 7යි. 360න් කීයද? 360න් 90යි. අන්න ලියාගත්තා. හරිද? හරි. 360න් 90. තේරුණාද? හරි. එහෙනම් දැන් සුළු කරමු. මේ 2.5ට 2.5 කැපෙනවා. හරිද? ඊට පස්සේ 360ට 360ත් කැපෙනවා. ඊට පස්සේ 45ට 1යි 90ටත් 1යි. එහෙනම් මේකට 2යි. තේරුණාද? 2යි. එහෙනම් R කියන එක නම් මොකක් වෙන්න ඕනද? මේ පැත්තේ මොනවත් ආයේ නැහැනේ පද. එහෙනම් යා පැත්තේ 7යි 2යි තියෙනවා. 7යි 2යි 14යි සෙන්ටිමීටර. ඔව්. එහෙනම් R අගය කීයද? R අගයනවා R අගය 14 සෙන්ටිමීටර. හරි. මෙහෙම තර්කයක් කරනවම ආදේශ කරලා තියෙන ලකුණු 1යි අන්තිම උත්තර ලකුණු 1යි. හරිද? දැන් අනිවාර්යයෙන්ම ඔහම එකක් හරි ලියලා තියෙන. කියන්නේ ඒව හරි ලියලා තියෙන්න ඕන. මොන හරි ලියලා තියෙන්න ඕන මේ 25R කියලා දාලා ලියලා තියෙන්න ඕන. තේරුණාද? හරි. 25R 360න් 45 අනිත් එක්කන 25 7 වැඩි කියන 360න් 90. අන්තිමට කලින් එක. හරි. 24. න්‍යාස ගණන් තියෙන්නේ. ඉතින් න්‍යාස ගානෙත් හැබැයි මේක එකතු කිරීම. එකතු කිරීම ඇති දෙයක් නෑ නේද? එකතු කිරීමේ ඇති දෙයක් නෑ. හරි. හරි. එහෙනම් කොහොමද ලියාගන්නේ?
මම ලියා ගන්නකො 1 ඍණ 1 ඊට පස්සේ බිංදුව 2 බිංදුව 2 ඍණ 1 1 ඊට පස්සේ ධන 3 4 පස්සේ 1 ඍණ 1 ඊට පස්සේ බිංදුව y ඒක සමාන වෙනවලු උත්තරය ඇවිල්ලා තියෙනවා 4යි 3යි 1යි x ඍණ 1යි x හරි දැන් මේ එකතු කිරීම න්‍යාස වෙලා ඉතින් දෙන්නේ නෑනේ එතන ඒ තැන්වල පිහිටි ඒවා සමාන ඒ කියන්නේ 1යි දැන් මෙතන මේ 1යි 3යි එකතු කරාම කීයද 4යි යන්න ලකු ඍණ 1යි 4යි එහෙනම් තන 3 බිංදුවයි 1 එකතු කරාම 1යි එහෙනම් 2යි ඍණ 1යි කීයද 2යි ඍණ 1යි එකතු කරාම කීයද 2 ඍණ 1 2 ඍණ 1 කීයද 2 ඍණ 1 ඒ කියන්නේ 1යි එහෙනම් මෙතන දෙන්න ඕන කීයද 1 කියලා එහෙනම් x සමානයි 1යි තේරුණාද හරි x සමාන 1 ඊට පස්සේ ඍණ 1 බිංදුව ඍණ 1 හරි ඊට පස්සේ 1 ධන y 1 ධන y සමානයි කීයද x කියලා එන්න ඕන x හරි එහෙනම් 1 ධන 1 කීයද x කියන්නේ කීයද x කියන්නේ 1 x කියන්නේ 1 එහෙනම් 1 එහා පැත්තට ගියාම y සමානයි බිංදුවයි කියලා y සමානයි එහෙනම් x කියන එක ලකුණු 1යි y කියන ලකුණු මේ වුණා ලේසිය මොකද ගුණ කිරීම තමයි ටිකක් හරියම මොකද ඒක තමයි නෑ අර මේකෙදී එකතු කිරීම අර පද දෙක මෙහෙම සුළු කරලා මෙතන වැටෙන්න තේරෙනවද ඔන්න අන්තිම ගාන කලින් ගාන දැන් තියෙන අන්තිම ගාන තේරෙනවනේ ඇති දේවල් නැහැ කියලා හරි ලේසියෙන් ගන්න පුළුවන් 50න් 50 හරිද ඕකේ ඊට පස්සේ AB සරල රේඛාවට හරිද AB සරල රේඛාවට මම ගන්න පොඩ්ඩක් කතා කරමු වැඩිපුර කතා කරමු මේ ගන්න නිකන් කතා ඇයි වැඩිපුර කතා ඉතින් වැඩක් නැහැ අනිත් ගණන් වල මොනවද තිබ්බේ හරිද ඒ හින්දා මම නිකන් කිව්වා හරි AB නිකන් කතා කරමු බා මේකත් පැයක් විතර කතා කරමු මේ ප්‍රශ්නේ විතර එහෙම බෑ ඇයි එච්චරවත් දේවල් නැහැ මේ හරි තියරි කියලා දුන්නත් තියරිත් එච්චර වෙලාවක් තේරෙනවද තේරෙනවද හරි මම පහසින් ඔන්න හොදි AB සරල රේඛාවට 5 cm දුරින් A සහ B ලක්ෂ වලට සම දුරින්ද පිහිටි P ලක්ෂය සොයා ගැනීමට A හා B ලක්ෂ වලට සම දුරින් A හා B ලක්ෂ වලට ඒ කියන්නේ ලක්ෂ දෙකකට සම දුරින් පිහිටි P ලක්ෂය සොයා ගැනීම සඳහා කරන ලද නිර්මාණයක අසම්පූර්ණ දල සටහනක් රූපේ දැක්කේ P ලක්ෂයේ පිහිටීම සොයා ගන්න ආකාරය දල රූප සටහනයි. ඒ කියන්නේ මොකක්ද? ඉතින් පැය ගණනක් සාකච්ඡා කරලා තප්පර පහක්වත් සාකච්ඡා කරනවා නෑ. ගාණ කියවන්නේ විතර. මොකද්ද? ලක්ෂ දෙකකට සමදුරින්. ලක්ෂ දෙකකට සමදුරින් කියන මොකද්ද පතේ? ලක්ෂ දෙකකට සමදුරින්. ලක්ෂ දෙකකට සමදුරින්. මොකද්ද? ලම්බ සමච්ඡේදක. එහෙනම් මේ ලක්ෂයේ තියලා මෙන්න මෙහෙ ඉරක් ගහන්න ඒකම මෙහෙ ගහන්න B ලක්ෂයේ තියලා මෙහෙ ගහන්න මෙහෙ ගහන්න ඊට මොකද ඔන්න ඔහොම ඉරක් ගන්න මේ කැපේ කොහේ හරිද ඔන්න ඔහොම එහෙනම් මෙතන ඔන්න ඔහොම ලකුණ දාලා තියෙන නිසා මේක හරියට බෙදලා තියනවා කියලා පෙන්වන්න ඕනි අහන්නේ මොකද්ද P ලක්ෂය නේද හරිද P ලක්ෂය එහෙනම් P ලක්ෂය කොහෙද තියෙන්නේ මේ එක පදයක් මේ අනිත් පදය එහෙනම් P කියන එක ඔන්න ඔතන පෙන්නලා තියෙනවා ලම්බ සමච්ඡේදන ලකුණු 1යි P කියන ලකුණු කරලා තියෙන ලකුණු 1යි එතන කතාව ඔන්න ඔච්චරයි හරි දැන් සාකච්ඡා කරන්නත් කියලා තියෙන්නේ පැයකයි විනාඩි 10කට වගේ එච්චරක්වත් නැහැ. පැයකයි විනාඩි 5ක්වත් වගේ 5ක් විතර සාකච්ඡා කරා. හරිද? එතකොට තේරුම් ගන්න එහෙනම් පේපරේ කරන්න පුළුවන්. ඕකට ඔය කොටසට වාට දෙන්නේ විනාඩි 40යි. 40ක් 45ක් උපරිම 45. එහෙනම් මම සාකච්ඡා කරන්න පැයක පැයක් වගේ ගියා නම් පැයක් කියලා ගමුකෝ. එතකොට වාට උත්තර ලියන්න හරිද මම මෙතන අකුරුත් ලොකුවට ලියන්නේ. ඒවත් එක්ක බලද්දි වාට පැය භාගෙන් වගේ ඔය ප්‍රශ්න 25 ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. එතන ඔයගේ දර්දි කරද්දිත් අනිවාර්යෙන්ම මේවා කරන්න. හරිද? හරි. අපිට තව පෙපර්ස් කීපයක් තියෙනවා. ඒකට ඒ වගේ කෙටි ප්‍රශ්නත් එක්ක බලමු. දැන් මට අනිවාර්යෙන්ම ලකුණු එවන්න. හරිද? අපි බලමු කොහොමද මේ සතියේ ලකුණු ටික කියලා. හරිද? අනිවාර්ය ලකුණු 50න් 50 තියෙන්න ඕනේ ගොඩක් කට්ටිය. එහෙම නොතිබුණා කියලා දැන් අවංක වෙන්න, Tamanට අවංක වෙන්න. මොකද ඊළඟ පාරේදී හදාගන්න. හරිද?
ලකුණු තියෙනවා බලාගන්න. වැරදිව නැවත නැවත හදන්න. ඊට පස්සේ ඒවා පැත්තකින් ලියාගෙන ඒ තියරි බලාගන්න. තේරුණාද? හරි. ඔය ටික කතා ටික තමයි. එහෙනම් ඔන්න 2020 කෙටි ප්‍රශ්න ටිකත් අපි ඉවර කරමු.